Hello guys, konnichiwa. ජපානයේ ස්ටුඩන්ට්ස් වීසා හෝ මොනයම් වීසා වර්ගයක් ලැබුණු කෙනෙක් නම් ඔයා ජපානයට ගිය ගමන් මොකක්ද කරන්න ඕනේ? කොහොමද ඔයා මේ අලුත් පරිසරයට මුහුණ දෙන්න ඕනේ? නවතින්න තැනක් කොහොමද ඔයාලා හොයාගන්නේ? සල්ලි ඉතුරු කරගෙන කන්නේ බොන්නේ කොහොමද? කොහෙන්ද? ඒ වගේම ගිය ගමන් ජපන් හැඳුනුම් පත. අපි මේකට කියනවා සයිරෝ කාඩ් එක. ඒ වගේම ජපන් හෙල්ත් ඉන්ෂුරන්ස් කාඩ් එක. අපි මේකට කියනවා පොකෙන්ෂෝ. ඔයා හදාගන්නේ කොහොමද? ඔයාට මේ මූලික ගැටලු වලට පිළිතුරු අවශ්‍ය නම් මේ වීඩියෝ එක ඔයාටයි. ජපානයේ ජීවන වියදම අඩු කරගන්න ඔයාට ලංකාවෙන් ගෙනියන්න පුළුවන් දේවල් කීපයක්ම තියෙනවා. ගිය ගමන්ම ජපානයේ කඩවල් වලින් කන්න ගියොත් ඔයාට ජපානය එපා වෙනවා. යන වියදම වගේම ඔයාට ජපන් කෑම නුදුරු නිසා කන්නේ කොහොමද? කොහෙන් කන්නද කියලා තේරෙන්නේ නැතුව ඔයා අනිවාර්යෙන්ම අපහසුතාවයට ජපානයේ තියෙන සහල් වර්ග ඉතාමත් ඇලෙන සුළුයි. ඒවා යුවහම බෙරි වෙනවා. එයාලට හෂි වලින් හෝ චොප්ස්ටික්ස් වලින් කන්න පහසු නිසායි ඒ සහල් ජපානයේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒ වගේම හාල් කිලෝ 10ක් සාමාන්‍යයෙන් රුපියල් 6000ත් 12000ත් අතර තමයි යන්නේ. නමුත් ඒක ඒරියා එකෙන් ඒරියා එකට වෙනස් වෙනවා. මොකද අපි ඉන්නේ ටෝකියෝ වල නිසා මේ මිල ගණන් තමයි මම ඔයාලට සඳහන් කළේ. ඒ වගේම ජපානයේ අපිට ගැලපෙන ස්පයිසස් හොයාගන්න අමාරුයි. ඒ නිසා අනිවාර්යෙන් හොඳ කුළුබඩු ටිකක් ගෙනියන්න. මීට අමතරව කල් තියාගන්න පුළුවන් උම්මල කඩ, කරවල, හාල් මැස්සන්, ඒ වගේම දහන්නි වර්ග හොඳට පැක් කරලා අරගෙන එන්න. ඉතින් ඔයාලා ජපානයට එන කාලය, ප්‍රදේශය පිළිබඳව ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලන්න පුළුවන්. සීතල කාලයේ නම් අවශ්‍ය ඇඳුම් පැළඳුම් අනිවාර්යයෙන්ම අරගෙන එන්න. මොකද මේ ඇඳුම් ටිකක් ගණන්. ඉතින් මේ වැඩේට පහසුම ක්‍රමය තමයි චෙක් ලිස්ට් එකක් හදාගන්න එක. මම මේ කියන දේවල් ටික අනිවාර්යයෙන්ම ඔයාගේ ලිස්ට් එකට ඇතුළත් කරගන්න. අංක 1 වියලි ආහාර. අංක 2 අවශ්‍ය ඇඳුම් පැළඳුම්. අංක 3 විශේෂම දේ බෙහෙත් වර්ග. පැරසිටමෝල්, සිද්ධාලේප වැනි බාම් වර්ග සහ තමුන්ට විශේෂ රෝගාබාධ ඇත්නම් ඩොක්ටර් කෙනෙක්ගේ අනුමැතිය සහිතව වැඩියෙන් බෙහෙත් අරගෙන එන්න. ඒක වඩාත් සුදුසුයි. ඒ වගේම බඩේ අමාරුවකදී සිද්ධාලේප අසමෝදකම්, ඒ වගේම ඩ්‍රයි ෆෘට්, ඒ වගේ දේවල් තියෙනකත් ගොඩක් වටිනවා. ජපානයේ ඩොක්ටර්ස්ලා පවා ඉංග්‍රීසි කතා කරන්න දන්නේ ඉතාමත් අල්ප වශයෙන්. ඒ නිසා කොහොමත් මුල් කාලේ මේ වගේ අත්බෙහෙත් ළඟ තියාගන්න එක ගොඩක් හොඳයි. විශේෂම දේ තමයි පොකෙන්ෂෝ එක. ඒ කියන්නේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එක. ඒක ගන්නකම් වෛද්‍ය වියදම් නම් ගොඩක් අධිකයි. හෙම්බිරිසාවකට බෙහෙත් ගත්තත් රුපියල් වලින් රුපියල් 5000ත් 10000ත් අතර කුඩු වෙනවාමයි. පොකෙන්ෂෝ එක ගත්තොත් ඔයාට ඒකෙන් ගෙවන්න වෙන්නේ 30ක් විතරයි. හැබැයි ඔයාට පාසල් යන දරුවෝ ඉන්නවා නම් එයාලගේ වෛද්‍ය වියදම් සියල්ලම නොමිලේම ලැබෙනවා. ඊළඟට 4 වෙනි එක. ඉන්ටර්නැෂනල් රෝමින් තියෙන සිම් කාඩ් පත. ඔයා ජපන් ආව ගමන් කාවහත් කන්ටැක්ට් කරගන්න ඕනේ නම් ඉන්ටර්නැෂනල් රෝමින් තියෙන සිම් කාඩ් පතක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. ජපන් එයාපෝට් එකේ නම් Wi-Fi පහසුකම් තියෙන නිසා ගැටලුවක් නම් නැති වෙයි. ඊළඟ එක. පාස්පෝර්ට්, ඒ වගේම එයා ටිකට්ස් සහ ඔයාලට කියලා වෙනමම පෑනක් ළඟ තියා ගන්න. ඊළඟට අතේ වියදමට අවශ්‍ය මුදලක් සහ ඉන්ටර්නැෂනල් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම රැගෙන එන්න. ඒ වගේම අතේ තියෙන මුදල් ලංකාවේ එයාපෝට් එකේදී ජපන් යෙන් වලට මාරු කරගන්න අමතක කරන්න එපා. ඊළඟට ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එක. ලංකාවේ ලයිසන් තියන අයට නම් පහසුවෙන් මේක ලංකාවේදී අරගෙන එන්න පුළුවන්. මේක ජපානයේ පිළිගන්නවා අවුරුද්දක කාලයක් යනකම්. ඊට පස්සේ මෙහි ලයිසන් එක ගන්න ඕනේ.
ඒත් මේක අරගෙන එන එක මාරම වටිනවා කියලා ඔයාලට තේරෙයි මෙහෙ ආවම. ඔන්න ඔය ටික තමයි මට ඔයාලට කියන්න මතක් වුණ අත්‍යවශ්‍යම දේවල්. තව ඉතින් ගොඩක් දේවල් ඇති. දැන් ඔය ටිකත් අරගෙන ලංකාවේ එයාපෝට් එකට ආවහම ලොකු බැගේජස් ටික කෙලින්ම ප්ලේන් එකට යවලා හෑන්ඩ් ලැගේජස් ටික ඔයාගේ අතට දෙයි. එහෙනම් ඉතින් ඔයාට සුබ ගමන්. ප්ලේන් එකේදී විස්කි ෂොට් එකක් එහෙම ගහලා පැය 9ක විතර ගමනකින් පස්සේ ඔයා මෙහි නරිටා එයාපෝට් එකට ආව කියලා කියමුකෝ. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න කලින් හෝ බැස්සට පස්සේ හරි ඔයාට දෙනවා පුරවන්න ෆෝම්ස් ටිකක්. ඒවා ජපන් ඉමිග්‍රේෂන් එකෙන් චෙක් කරලා ඔයා ස්ටුඩන්ට්ස් වීසා වගේ දීර්ඝ කාලීන වීසා එකකට නම් ඇවිල්ලා ඉන්නේ. ඔයාට එයාපෝට් එකේදීම දෙනවා ජපන් හැඳුනුම් පත. ඒකට කියන්නේ සයිරෝ කාඩ් එක. එහෙම නැත්නම් ජපන් ප්‍රෙසිඩන්ට් කාඩ් එක කියලත් කියනවා. මේක ගත්ත කියලා කියන්නේ ඔයා ජපානයට පිළිගත්ත කියන එක. ඔන්න දැන් තමයි ඔයාගේ ජීවිතේ අලුත්ම පිටුවක් අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ වෙන්න යන්නේ. කතාව ටිකක් දිග වැඩි නිසා මීළඟ වීඩියෝවෙන් ඔයා ජපානයට ගොඩ බැස්සට පස්සේ කරන්න තියෙන අත්‍යවශ්‍යම දේවල් ටිකත් ජපන් ජීවිතය ආරම්භ කරන විදිහත් ඉදිරියට යන විදිහ ගැනත් මම ඔයාලට පිළිවෙලින් කියන්නම්. එහෙනම් මම ගිහින් එන්නම්. සයොනාරා.